guys කොහොමද ඔයාලට? ඉතින් අද ගෙනල්ලා තියන්නේ සුපිරි ගේම්ප්ලේ එකක්. ඉතින් අද ගන්නේ 3D driving class. ඉතින් මේක ඇවිල්ලා සවුත් කොරියාව වල ලයිසන් එකකට ගේන ගේම්ප්ලේ එකක්. ලයිසන් හදන ගේපු ගේම් එකක්. ඉතින් අද අපි යන්නේ මෙන්න මේ කාර් එකේ හයිම ස්පීඩ් එකෙන් යන්න. ඉතින් ඔතන ඔයාලට පේන්නේ නැති මම මොනවද කියලා මේව කරා. Yeah, record might be silent. මල්ලි අයියේ අක්කේ මොනවාද හරි අසාධාරණ වැඩ. my record might be silent ලු. හරි අවන්නේ මම CapCut එකෙන් ටැප් කරලා හරි දාන්න. silent කවුලක් නැහැ. අපි යන්කෝ ගේම්ප්ලේ එකට. මේ මයික් එක ඇත්තටම හොඳයිද? මම කලින් ගෙනාපු ඔක්කොම ගේම්ප්ලේස් කලින් ගෙනාපු උණු ගේම්ප්ලේස් එකම ගෙනාවේ මේකේ. මයික් එකේ ක්වොලිටි කවුලක් නැද්ද? හොඳයිනේ. හොඳයි නෑ එච්චරයි. මම කලින් ගත්ත මයික් එක ඇවිල්ලා 1900යි. මේක අපේ තාත්තගේ බර්ත්ඩේ එකට කොයිද මට අරන් දුන්නේ මට කැටියට. ඔව්. තාත්තා මට බර්ත්ඩේ එකට අරන් දුන්නේ මයික් සෙට් එකක්ම. මයික් සෙට් එක නෙමෙයි කැමරා ෆුල් කිට් එකක්. ඒ කියන්නේ බෝයාර නෙමෙයි. මයික් ඒ මයික් නෙමෙයි ඉතින්. DJ මයික් එකක් බලුවා ගෙලින් 80000ක් දීලා මොකටද අප්ප මයික් ගන්නෙ? මම ෆෝන් එකක් ගන්න ඕන මට 80000ක් තියෙනවනේ. අප් බලමු ඉතින් ඉස්සරහට. බලමු ඉතින් මට YouTube එකෙන්වත් තාම 7-5ක් හම්බෙන්නේ නැහැ. මේක නිව්සිටි කියලා පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි මේක ටෙස්ට් කරන්න මට මෙතන. මේක තමයි මේකේ තියෙන ෆාස්ට්ම කාර් එක. ඔයගොල්ලන්ට මම හෝන් ගන්න සද්ද එනවද? 150 මේක ස්පොයිලර් එක අප් කරලා ගියා නම් යනවා මේ ජෙටාගේ. අපි යන්. එතන ඔයගොල්ලෝ දැක්කති නම් ගොඩක් තිබ්බා. එතන මොකද්ද? වීඩියෝ එක පෝස්ට් කරලා රිවාන් අතර නම් ගොඩක් තිබ්බේ මම විලා කියලා සිලික් කරේ එතන. එතන තිබ්බ හයිවේ කියලා. ඒ හයිවේ එකට ස්ටාර්ට් වෙන හයිවේ එකේ එබුවත් ස්ටාර්ට් වෙන තැන දැන් මම පෙන්නන්නම් තව පොඩ්ඩකින්. ළඟ තියෙන්නේ ළඟ කියන්නේ තාම මෙතන ගේම් එකෙන් ගත්තොත් කිලෝමීටරයක්වත් නැහැ. තාම ස්පොයිලර් එක පාත දාලා තියෙන්නේ. අපි නිව් සිටි එකටම ගිහලා යන්. මම මේ ගේම් ප්ලේ එක මුලින්ම ගයිස් පොඩ්ඩක් මෙතනින් තමයි හයිවේ එකේ මෙතනින් තමයි ස්ටාර්ට් වෙන්නේ. යා එහෙනම් මම මේ ගේම් ප්ලේ ගේන්න හරිම මට මල පයින්නවා අප්පා. මොන GTR එකක් යනවා. මම ගේම් එකේ න මල පයින්නවා මොකද කිව්වොත් ස්ක්‍රීන් මම කලින් දාගත්තේ වීරේ කියන ඇප් එක. හරි ඒකෙන් තමයි මම කලින් ගේම් ප්ලේස් දෙකම ගෙනාවේ. ඉන්දියන් බයික්ස් ඩ්‍රයිවිං එක අර පැය භාගි වීඩියෝ එක. පොඩි බොරු වැඩක් අනිත් ගේම්. It has been processed normally. හොඳටම ආවා. හැබැයි මේ ගේම් එක ගේන්න ඕෆ් වෙනවා. මොකද මන්ද හේතුවක් තිබ්බා ඒක මං හේතු කියවන්න යන්නේ නැහැ. පස්සේ මං ඒගේ ඒ ඇප් එක ඩිලීට් කරා මම ගේම් ප්ලේ එක ගේන මොබයිල් එකෙන්. ඔයාලා හොඳට මතක තියාගන්න එක. PC එකේ ගේන මම PC එකේ ගේම් ගන්න බෑ. චුට්ටක් දන්නේ නැද්ද ඉතින් PC එකෙන් ගේම් ගේන්න බෑ කියන්නේ CapCut එකෙන් එඩිට් කරන්න ගත්තම CapCut එකේ ප්‍රෝ ෆීචර්ස් වලට සල්ලි ගන්නවා. ඒක නිසා CapCut එකෙන් ගන්න PC එඩිට් කරන්නේ. ආයි එක හේතුවක් තියෙනවා මගේ PC එකේ ස්පෙක්ස් මදි ගයිස් ගේම් එක ගන්න. අනිත් එක මම දන්න ගේම් එක PC එකෙන් මේව කරන්න ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න කොහොමද? මම ඔයාලට හෙට ගේන නෑ
පුළුවන් වුණොත් තමයි ගේන්නේ මේ වීඩියෝ එකත් YouTube එකට මගේ අතින් රිලීස් වෙද්දී 20 වෙනිදා වගේ වෙයි. මොකද මම මේකට හිතලා බලලා අපේ දාන්න ඕන. මේක සයිලන්ට් අන්ටැප් කරන්න ඕන. එකි නොකි මට තියෙනවා මට කරන්න මේකට. නපියන් අපියන මේ අවස්ථාවේදී කෆීරකටත් වඩා හිමින් යනවා මේ අවස්ථාවේදී මෙතනින් දකුණට දාන්න ඕන. කාර් එක නැවැත්තුවයි මල්ලිවා. මල්ලි අප්ප කන්නතෝ පාගන්න මගේ රත්තරන් වස්තු කාර් එක. ආද කාර් එක හැප්පුවොත් මම මුලින්ම දානවා. මම ගේම් එකේ ඇත්තටම කිව්වොත් කිසි රියලිස්ටික් ගතියක් නැහැ guys. It has been processed normally. අනිත් ගේම් ප්ලේස් වල මූදට වටනම ඒකේ මේ මොකද්ද මේ ඇප් එකකින් එළියට ගන්නවා එක්ක පීනන්න පටන් ගන්නවා. මේකේම නෙමෙයි කාර් එකත් එක්ක මූදට වැටුනොත් කාර් එක ඩෝංගාර සද්දයක් ගන්න එක පාට ඊට පස්සේ මේක මේව වෙනවා. මොකද්ද අපිට වතුරෙත් යන්න බෑ. ඊට පස්සේ තමයි ඇප්පෙන් එළියට එන්නේ. අර අපිට දුර පැත්තේ යා අපි ඉන්නේ මේනේ. මේන් ගියොත් ලංකයි. මේන් ගියොත් යා දුර පැත්තේ යා. මංගා මේ ගේම් එක විතරක් නෙමෙයි තව ගේම්ස් තියෙනවා. බස් ඩ්‍රයිවිං සිමිලේටර් ඉන්දුනීසියා තියෙනවා. අය ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා තියෙනවා. ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා. Indian bikes driving 3D. Payback 2. වලව්ව ඔයගොල්ලෝ ගාලා ඇති. මේ දවස්වල මට මේ ඉන්දුනීසියා ගේම් එක නම් ගේන්න වෙන්නේ නැහැ. මොකද කිව්වොත් මගේ බස් එක කැඩිලා. බස් එක දාගන්න ගියා මං කව සල්ලි නැහැ. ඉන්දුනීසියා ගේම් එක ගේන්න. ඒක බස් එක ගන්න තියෙන්නේ. මේව නැහැ. අප බලමු මම මේක පාගන්නේ නැහැ. ඔයගලන්ට ප්‍රූෆ් තියෙනවා. මොකද මම මේක ඇක්සිලරේට් කරද්දී ඔයගලන්ට පේනවා මේක නිල් පාටින් පාට වෙනවා. ඔයගලන්ට ප්‍රූෆ් තියෙන නිසා මම නිකන් තියලා යන්නේ. මේ ස්පොයිලර් එක අප් කරලා තියෙන්නේ. බලමු කොච්චර කියනයිද. දැන් 30ට යනවා. 40ට යනවා. ස්ටියරින් නම් කරන්න බෑ පොඩ්ඩක්. කිසි ගේමක් නැතුව 55ට නම් ආවා. පොඩ්ඩක් යන් අප්පා ස්පීඩ් කරලා අම්මා 200 ගානට මාව යන්න. කොහොමද guys මේ ඩ්‍රයිවිං යන්නේ මල්ලි කාර් එක හප්ප ගන්න එපා. මල්ලි බබා කාර් එක හප්ප ගන්න එපා. මේක මම ඩැමේජ් මෝඩ් එක ඕෆ් කරලා තියෙන්නේ. නැත්තම් අප්පන සැරේ මේකට එයා බෑග් අදිනවා. එපා වෙනවා එතකොට. ඇත්තටම කිව්වොත් මම ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ගේම් එකේ ඩැමේජ් සිස්ටම් එක අයින් කරපු එක නම් ලොකු දෙයක්. DC ගේම්ස් ලගෙන් මට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලෝ කියන බස් සිමිලේටර් ගේම්ස් විතරද ගෙනල්ලා තියෙන්නේ වෙන මොනවා හරි ගෙනල්ලා නැද්ද කියලා. මම ගෙනල්ලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නා අය දැන් මේ වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. මම පාර පොඩ්ඩක් පෙන්නන්න. එච්චර දිග නෑ ඉතින්. මේ තියෙන්නේ මෙතන ඉඳන් මෙතනට. ඒක දිගයි වගේ පේනොට මේක ස්පීඩ් එක අල්ලත් ඉතින් චුට්ටක් මෙවන MP නිසා චුට්ට පිටිපස්සට ගමු. චුට්ටක් පිටිපස්සට ගමුනේ. මොකක්ද වෙයිද දන්නේ. අයියෝ යංග පොඩ්ඩක් කරවන් ගිහිල්ලා ආයෙ මුජට වගේ කඩාගෙන. එතකොට අපිට ස්පීඩ් එකත් ඇදලා තියෙනවනේ.
ස්පීඩ් එක නෑ මේකේ උපරිම මම දන්න විදියට ඒක සැරයක් මම ගියා. උපරිම 402කට යන්න පුළුවන් මම දන්න විදියට. ඒත් පාර කොටයි. මම දන්නේ තව යන්න පුළුවන්ද කියලා අපි යන්නේ නැත්නම් කරා. දෙයක් එක්ස්ලේට් කරා. 300ට පිකප් වුණා කිසි ගේමක් නැතුව. 360 ගානට පිකප් වුණා මල්ලි. අනේ සුදු පුතේ. කාර් එකක් එලවන්න දන්නේ නැද්ද? මල්ලිට වයස 35ක් කියලා මල්ලිට ලයිසන්ස් තියෙනවා. මල්ලිට කාර් එකක් එලවන්න බෑනේ සුදු පුතේ. මොකද්ද අප්පා කියලා කණු වල හප්පන්නේ? බාන්නකෝ ආයි යන්න බෑ දැන් දුරට පිකප් එක ගන්න. ඕන මල්ලි හරි වදයක් අප්පා. කාර් එකක් එලව ගන්න බෑ. කොටත් නෑ මෙයා. යන් අනේ මන්ද අප්පා කවුද මන්ද දොරට තට්ටු තාත්තා දොරට තට්ටු කරනවා. මෙන්න මෙතනනේ මල්ලි හප්ප ගත්තේ. අම්මා 380 ගානට පිකප් වෙනවා ගයිස්. 400ට පිකප් වෙන්න 400ට පිකප් වුණා. 400ට පිකප් වුණා ෆස්ට් පර්සන් view කොට දාලා. අම්මා 400ට පිකප් වුණා. 403ට පිකප් වුණා. 403ට පිකප් වුණා ගයිස්. ඔන්න අපි ඒ වීඩියෝ එකත් අවසන් කරමු අද. මෙන්න තියෙනවා මගේ කාර් එක. ඉතින් අපි මෙන්න මේකෙන් තමයි ගියේ. පේනවද මගේ වණ්ඩිය? කොහමද? සුප්පනේ. මේ මරුනේ අට්ටෝ මේක. මේකේ මේ මං අර ස්ක්‍රීන් රෙකෝඩ් ඇප් එකේ බ්‍රෂ් එක මං දාගත්තේ නිකන්. මරුනේ. වාසිය වැවුලකුත් නැහැ. AI ජෙනරේටින් දින කොටු ඔක්කොම දින. අවුලක් නැහැ වාසි ස්ක්‍රීන්ෂොට් උත්තදිලා. මේ කැමරාවක් එකේ තියෙන ස්ක්‍රීන්ෂොට් ඩිලීට් කරලා දාන්න. මෙමරි ෆුල් වෙනවා. ඩිලීට් දෙමු. හරි. ඉතින් අද අපි ඔන්න විදිහට ওই විදිහට ගේම් එක අවසන් කරමු. ඉතින් හෙට කියන ගේම් ප්ලේ එක අමුතු දෙයක්. අමුතු තැනක තමයි බලන්න යන්නේ. හිතා ගන්න අහසේ පියාඹන දෙයක් තමයි අපි හෙට බලන්න යන්නේ. හිඟියක් දෙන්න නෝමල් උසකට නෙමෙයි සමන ගොඩක් උසකට අපි යන්නේ. ඒක බලන්න හැබැයි ඒකට අපිට මම දන්නේ නගින්න බෑ. නගින්න try එකක් දෙමු. නගින්න බෑ. එහෙනම් අපි මෙන්නගේ ගේම් ප්ලේ එක අවසන් කරමු. විනාඩි 13යි ගානක් රෙකෝඩ් වෙලා. එහෙනම් ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඔක්කොම ගන්න මගේ TikTok එකත් ෆලෝ කරන්න. නවීනත් පිර ඔක්කොගෙම TikTok එකට අලුත් වීඩියෝ එකක් දාලා තියෙනවා ක්ලෝතින් එකක් ගැන. ඒකත් බලලා කොල්ලා දීලා ඔයගොල්ලෝ ඔක්කොම සපෝට් එකක් දෙන්න. මගේ මේ පුංචිම පුංචි චුට්ටම චුට්ටන් මට පුළුවන් විදිහට වීඩියෝස් කියන ගේම් ප්ලේම නෙමෙයි ඕවරෝල් channel එකට. ඉතින් මං හිතන් ඉන්නවා channel 3-4ක් හදන්න. නවීනෙත් මිර ගේමින්, නවීනෙත් මිර කුකින්, නවීනෙත් මිර මොකද්ද ඒකට කියන්නේ? මතක නෑ අප්පා. නවීනෙත් තව මොනවද තිබ්බත් මං ඊට වීඩියෝ එකේ කියන්නම්. එහෙනම් ඔහොම තමයි ගේම් ප්ලේ එක ඉවර වෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.